තින්යාව වාචික පරීක්ෂණේ මග හරින්නද නිදාගත්තේ? නිදිමත නම් යන්න. ලිලි පටන් ගන්න. හොඳයි. රාජධානි ත්‍රිත්වය අතරේ බොහෝ සංග්‍රාම ඇති වුණා. මගේ ආරක්ෂාවට කියලා තාත්තා දීපු මේ පළඳනාව නිසා නපුරු සිහිනයක් මම නිතරම දකිනවා. මේකේ යම් විශේෂත්වයක් තියෙන්න පුළුවන්. ඒත් ඒකේ පූජනීයත්වයක් මට පේන්නේ නැහනේ. තින්යාව ඔයාගේ නිබන්ධන මාතෘකාව මැටි බොනික්කා. කොහොමද තින්යා? හොඳින් ශ්‍රියාවේ. වාචික පරීක්ෂණ වෙල නිදාගත්ත එක මහාචාර්යතුමට අහු වුණා නේද? වරද මගේ තාත්තගේ. මහරා හේතුවක් නැතුව අවදි කරවල පුරාවිද්‍යා තොරතුරු ගැන හොයන්න කියනවා. ඉතින් මුළු රෑම මම අවදියෙන් ලොකු පොත් ගොඩකට යට වෙලා ඉන්නවා. කොහොම නිදා ගන්නද මම? ඒ නිසා බැනුම් ඇහුවේ. මේ බලන්න තාත්තා දුන්නේ පූජනීය වස්තුවක්. අයිති නන්නේ රාජධානිය. මේ නිසා මට නපුරු හිණක් පේනවා. ඒත් කියන්නේ මම ආරක්ෂා වෙනවා කියලා. තාත්තා හිතන්නේ ඔයා ගැනනේ දොස් කියන්න එපා. නිබන්ධනේ කටයුතු ගැන තව ටිකක් මහන්සි වෙන්න. මමත් හිතුවේ ඒකම තමයි. ඒක හොඳයි. මහන්සි වෙන්න. ඔයාගේ තාත්තා පුරාවිද්‍යා ඉතිහාසඥයෙක්නේ. ඔයාගේ නිබන්ධනේ අපේ පන්තියේ හොඳම නිබන්ධනය වේවි. නැහැ. අසාර්ථක වේවි තාත්තා වගේ දක්ෂ නැති නිසා. අයියෝ එහෙම කියන්න එපා. කෙනෙක්ව හමු වෙන්න පොරොන්දු වුණා. මට බනින්නේ නෑනේ ඔව දාලා යනවට. කොහොමද තාත්තේ? දේශනාව අවසන්ද? ඔව්. දුව හොඳින් නේද? හොඳින් ඉන්නවා. කියන්න දෙයක් තියෙනවා. මගේ කණ්ඩායම වටිනා පුරාවස්තුවක් සොයාගත්තා. නන්වියේ අධිරාජ්‍යයට නවග්‍රහ චක්‍රය සොයාගත්තා. අපේ කෙනෙක් අතේ ඒක පරිේෂණ ආයතනයට එවුවා. දුවේ උදව් කරන්න. මේ ගැන තොරතුරු ටිකක් සොයන්න. ඒක ප්‍රයෝජනවත් වේවි මට. ඕක කියනද ගත්තේ? ඔව්. විශේෂ දෙයක් නැහැනේ. අද මගේ වාචික පරීක්ෂණයේ බව අමතක වුණාද? අයියෝ, ඇත්තටම මට සමාවෙන්න දුවේ. ගවේෂණ වැඩ නිසා මට අමතක වුණා. ප්‍රශ්නයක් උනේ නැහැනේ. එපා අහන්න. මම සැරයක් සමාව ඉල්ලුවනේ දුවේ. තරහ නැහැ නේද? කවදාවත් නෑ තාත්තේ. තාත්තා මට දුන්න පළඳනාවේ යම් විශේෂත්වයක් තියෙනවා වගේ. ඒ කිව්වේ? මට ඕක දුන්නේ පෞරාණික දේවල් එකතු කරන මගේ මිත්‍රයෙක්. නන්නේ වැසියන්නේ පළඳිනවා අපලවලින් පිහිටක් ලබා ගන්න. ඇත්තමද? ඇයි? මොකුත් ගැටලුවක්ද? අනේ මන්ද. තාත්තම බලන්නකෝ. මම පළඳින්නද? මං දැන් වයසයිනේ. මගේ දුවගේ ආරක්ෂාවටයි ඒක දුන්නේ. මට තව ටික දවසක් මෙහෙ ඉන්න වෙනවා. අපේ ගවේෂණ කටයුතු සාර්ථකයි. නන්වියේ අධිරාජ්‍යයට අයත් භූමියක් හමු වුණා. දුව දන්නවනේ මම පුරාණ ශිෂ්ටාචාර ගවේෂණයට කැමති බව. මේ තුලින් නව මතයක් ඉදිරිපත් කරන්න තියෙනවා. තාත්තගේ කැමැත්තක්. නවග්‍රහ චක්‍රය ගැන ඕන කරන විස්තර එහෙනම් මං හොයලා දෙන්නම්කෝ. හොඳයි දුවේ. තාත්තගේ ගවේෂණ පොත් මගේ නිබන්ධනයට උදව් වේවි. මහාචාර්යතුමිය ආයේ මට දොස් කියන එකක් නෑ. ශියාවචන් රාත්‍රී රාජකාරිද? තින්යාව තාත්තට තොරතුරු හොයන්නද? ඔව් තාත්තා නව ගවේෂණයක් කරලා ඒ ගැන තොරතුරු ටිකක් හොයන්න යාවේ. හරියන්න. අවසරපත තියෙනවා. යන්නම්.
තින්යව ඔයාද? ජියු මාමා? ගේන්න ඉක්මනට. පරිස්සමෙන්. මෙතනින් තියන්න. මොකද්ද මේ අරගෙන ආවේ? තාත්තගේ යන්න තමයි පිළිපදින්නේ. මේක නවග්‍රහ චක්‍රයද? පරිස්සමෙන්. ඔව්. ඇහුණා නේද දුව? අපිට වැඩක් තියෙනවා. රැ වෙනකන් ඉන්න එපා. හරි. යමු. ඇහුණද දුව? වේදුලිය විසන්ධි කරලා මතක ඇතුව දොර වහන්න. හොඳයි. යන්න. ගෙහින් එන්න. මේක තේ නවග්‍රහ චක්‍රය. විශේෂත්වයක් නෑනේ. මහාචාර්යතුමා ඔබතුමාගේ අත්සන මේ ලියවිල්ලට අවශ්‍යයි කියවලා බලන්න. ස්තුතියි. මහාචාර්යතුමා මේ බලන්න. බලන්න. මොකද්ද? සොයාගත්තේ නන්වියේ රාජධානියේ සෝනෙන්. ලෙන්ෂින් මෙහාට එන්න. එනවා මහාචාර්යතුමනි. මෙහි ඔවුන්ටම අනන්‍ය වූ කිසියම් දෙයක් තිබිය හැකි තේරුණාද? ඉක්මනින් විවෘත කර බලන්න. හා රැගෙන එන්න. නවග්‍රහ චක්‍රය ටියන්ෂන් කන්දේ ඇති නිමගින් දෙව්ලොවට ගොස් දව කපා ගෙනවිත්තේ නිර්මාණය කර තිබෙන්නේ නියවාදවගෙන වෙනුවෙන්. අතීතයත් අනාගතයත් ගැන ඉන් කිව හැකි රාජ්‍යයේ වටිනාම වස්තුව වන මේ සොහොන් කොත් අතර නිදන් කර තිබේ. මේ පාලනය කළේ නියවාදවගෙන විසිනි. හරි පුදුමයි. අම්මගේ උපන්දිනය. ඒක අමතක වෙන්න බෑනේ. නවග්‍රහ චක්‍රය. විශේෂයක් නෑනේ. සිතුවමක කොටසක්. ලෙන්ෂින් මහාචාර්යතුමා මේ බලන්න සිතුවමක කොටසක්. පුදුමයක් නේ. වසර 3500කට පෙර කඩදාස්. මේ සිතුවමේ නම් රටාවක් පේන්න තියෙනවා වගේ. සොයාගන්න පුළුවන්ද? උත්සාහ කරන්නම්. හොඳයි. බලන්න. මේ සිතුවම ගැන මං කරුණු දැනගන්න ඕන. හොඳයි. මොනවද මේ සංකේත? බලයක් තියෙනව නම් කියන්න බලන්න මගේ සහකරු කොයි වගේද කියලා. ලින්චින් ලැබුණද? ටිකක් වෙලා යයි. මේ රටාවන් ගැන ඔයා මොකද හිතන්නේ? රටාවන් තාම පැහැදිලි මදි. මට හිතෙන්නේ අවුරුදු 3500ක්වත් පරණ ඇති. වසර 3500කට පෙරත් මානවයෝ හිටියා එහෙනම්. වෙන්න පුළුවන්. අපත් ඔවුනුත් අතර මෙතරම් දුරස් වීමක් ඒත් කොහොමද? එතන තමයි ගැටලුව. පැහැදිලි වෙනවා.
මහාචාර්යතුමාට කතා කරන්න. මහාචාර්යතුමා ඇයි ඉක්මනින් ඇවිත් බලන්න. මහාචාර්යතුමනි මේ බලන්න. කෝ ප්‍රතිචාරයක් නෑනේ. කැරකෙනවා. මේක වැඩි.